ඔයාලා කවුරුත් දන්න බයික් එක තමයි MRR කියන්නේ. ඉතින් MRR එක හොඳටම එක්ස්පීරියන්ස් කරලා තියෙන නුවන් අයෙන් අහලා බලමු කොහොමද MRR එක කියලා. අයිබෝවන් ඉතින් ඔන්න අපි කිලෝමීටර් 12000ක් ලංකාවේ ඉන්දියාව නේපාල් මේ රටවල් තුනම සංචාරය කරලා අපි අද ඇවිල්ලා ඉන්නවා පානදුර ලුමාල. ඉතින් මේ සංචාරය ආරම්භ කරත් පානදුර ලුමාලගෙන්. ඉතින් අපි මේ රටවල් තුනම කිලෝමීටර් 12000ක් සම්පූර්ණ කරලා අද අපි ඇවිල්ලා ඉන්නවා පානදුර ලුමාල ෆැක්ටරි එකට. ඉතින් මේ බයිසිකලයේ තියෙන විශේෂත්වය තමයි ඉතින් වැදගත්ම දේ තමයි හයිඩ්‍රොලික් බ්‍රේක්. ඉතින් ඔයාලා දන්නවා ඉතින් අපි ගොඩක් කඳු පල්ලම් වල යනවා. ඉතින් කඳු පල්ලම් යනකොට අනිවාර්යෙන් ආරක්ෂිත බ්‍රේක් පද්ධතියක් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් MRR එකේ තියෙන සුවිශේෂත්වය තමයි මේ හයිඩ්‍රොලික් බ්‍රේක් පද්ධතිය ඔයාලට පේනවා මේ බයිසිකලේ ගත්ත වෙලාවෙම තීච්ච විදිහම තමයි බ්‍රේක් තියෙන්නේ. තාම අඩු බ්‍රේක් අඩු වෙලා නැහැ. ඉතින් ගොඩක් කට්ටිය හයිඩ්‍රොලික් ගුවම පොඩි බයක් තියෙනවා. ඔයිල් බ්‍රේක් ඔයිල් එක කොහොමද දාගන්නේ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මම දැන් කිලෝමීටර් 12000ක් පැදලා අවිල්ලා තියෙනවා මේ බයිසිකල් එක. ඉතින් ඒ වගේම අනිත් එක තමයි මේකේ විශේෂත්වය තියෙනවා. ගියර් 24ක් තියෙනවා. ඔයාලට ඉස්සරහා ගියර් 3ක් බලා ගන්න පුළුවන්. පිටිපස්සේ ගියර් 8ක් බලා ගන්න පුළුවන්. ඔක්කොම ගියර් 24ක් තියෙනවා. ඉතින් කඳු නගිනකොට මේක විශේෂයෙන්ම අපිට උදව් වෙනවා. මොකද පොඩි වීල් තියෙන හින්දා අපිට මේ පැත්ත ලොකු විල් එකයි මේ පැත්ත පොඩි විල් එකයි එක්ක අපිට පුළුවන් ලේසියෙන්ම මේ කඳු නැගරගන්න. ඉතින් ඔයාලා දන්නවා මම දැනට ඉන්දියාවේ සංචාර දෙකක් ගියා. එකක් තමයි ලෝකේ වාහන කියන්න පුළුවන් උසම තැන උම්ලිග්‍රා පාස් වලට. ඉතින් ලොකු කඳු වල යන්න හම්බුණා. ඉතින් මේ බයිසිකලේ ඊටමත් ලේසියෙන් අපිට කඳු තරණය කරගන්න උදව් වුණා. ඉතින් ඒක තමයි දෙවෙනි එක. ඊට පස්සේ මේකේ ටයර් සයිස් එක කියනවනේ ටයර් 29. ඉතින් අපිට පහසුවෙන් ගමනක් යන්න මේ 29 සයිස් එකත් උදව් වෙනවා. ඉතින් ඒකින්ද මම හිතනවා ඔයගොල්ලන්ට ලුමාලා බයිසිකල් ආයතනයේ අපූර්ව නිර්මාණයක් තමයි මේ MRR බයිසිකලේ සයිස් 29. ඉතින් දිගු ගමනක් යන්න ඔයාලත් ප්ලෑන් කරනවා. ඉතින් මම දන්නවා මගේ වීඩියෝ එහෙම බලලා දැන් ඔයාලටත් ආසාවක් ඇති වෙලදී මම අපිත් දිගු ගමනක් යන්න ඕන මොකද්ද තෝරගන්න ඕන බයිසිකලේ කියලා. ඉතින් මම හිතනවා MRR බයිසිකලේ මට මේ හොඳටම රෙකමන්ඩ් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඔයාලා දිගු බයිසිකල් සංචාරයක් යන්න ඔයගොල්ලෝ සැලසුම් කරනවා නම් තෝරගන්න පුළුවන් ඔයාලට මේ MRR බයිසිකල් එක.